මූණු දාන්නේ hina මූණු අපිට කවදාරියම hina වේ ජනකනියව මම කවුද දන්නවද මම සීවික්කම මම තමයි සීවික්කම රාජසිංහ මාව මරන්න බෑ යකෝ ආත්ම ගානක් ගියත් මාව මරන්න බෑ ලේසියෙන් මම මරන්නෙත් නෑ ලේසියෙන් මාව මරන්නත් බෑ මම දරුණු ආත්මයක් මරාපියව මම කෙල්ලෝ ටික ඕක මගේ මේ ලංකාවේ ඉන්න හැම කෙල්ලම මගේ ටීනා එක වෙන කිසිම කොල්ලෙකුට ඉන්න බෑ මගේ ටීනා මගේ ඒක දන්නවද අලුත් ඒකි මගේ ටීනා මගේ පුළුවන් දෙයක් කරපියව උඹලට පුළුවන් නම් ටීනාව ගනින්න මට ඕන හැම එකීම මං ගේනවා මෙතෙන්ට ගෙනල්ලා මට ඕන හැමදේම කරනවා මගේ නිලියෝ අයිති කරගන්න අනිත් කොල්ලෝ ටික මේ කුමන්තන කරනවා මගේ නිලියෝ ටික ගන්න අනිත් කොල්ලන්ට පුළුවන් තමයි කෙල්ලනේ ඔය අනිත් පිරිමින්ට කැමති වෙන්න එපා උන් වෙන කැතයි මම විතරයි හැන්සම් කොල්ලා මට විතරක් මාව මගේ කට තරන්න මාව මට්ටු කරන්න හිතුවා මදි අර්ධපක්කෝ මාව මට්ටු කරන්න ආවොත් ඌවත් මට්ටු කරලා උට හුජ්ජයවල උට උගේ ඇඳුම් වල රෙව්වවල උගේ ගූත් උටම කවවල උගේ හොටු ගූ ඔක්කොම රීපු ඔක්කොම ගූ ටික උට කවවල උගේම ගූ උට කවවල enemies ලට කියන්නේ different enemies please come you can't kill me okay you can't kill me you know I'm very bad man okay අවසගත්තම තමයි මට මේ ලංකාවේ ඉන්න ඔක්කොම කෙල්ලෝ ආදරය කරන්නේ මට මන් නැතුව ඒ කෙල්ලන්ට බෑ උඹලා බැඳලා හිටියට හැම කෙල්ලෙම හිත යටින් මට ආදරය කරනවා යකෝ මට විතරයි කෙල්ලෝ ආදරේ මං කිව්වත් වැරදිලා හරි ඔය උඹගේ මිනිහා මරපන් ඒ කෙල්ලෝ මරනවා ඒ කෙල්ලෝ ඒ තරම් මට ආදරෙයි ලංකාවේ හැම ගෑණියෙම හැම කෙල්ලෙම ආදරය කරන්නේ මට විතරයි වයසට ගිය ආච්චිලත් මට ආදරය කරන්නේ බැඳලා අලුත ගෑණියෙක් ගෙනාවොත් කවුරු හරි මං ඒ ගෑණිව පැහැරගෙන යනවාමයි පැහැරගෙන යන්න ඕනේ නැහැ හඳේලිය කෝල්ලයක් දුන්න ගම ආටක් ගාලා වරෙන් කිව්වම එනවා හරි ඕන කෙල්ලෙක් ඕන ඩිෆරන්ට් වෙරයිටි එක ගර්ල් කෙනෙක් මගෙත් එක්ක එනවා යකෝ මගෙත් එක්ක එනවා ඒක නවත්තන්න මහ සෝනට වස්තේ මට ඇති ලබන්නේ නැහැ උඹලා හදාගෙන මට රැවන්නේද මට මොන පකකටද තොපි හදලා හරිද දුක ගැන කියන ආගම ගැන කියා පෝස්ට් දාන උන්ගේ හිතවල ආගම අනුකූල දේවල් නේ වාසියට නේ කොහම දාන්නේ පෝස්ට් මේ හිතවල නැති ගතිගුණ තියෙන ගොම් පෝස්ට් මේ අර දුක මාකට් කරන උන්ගේ පෝස්ට් දානවා කියන්නේ කවදාවත් කවුරුවත් විශ්වාස කරන්න එපා. එහෙම විශ්වාස කරාම ඒ විශ්වාසේ තමන් අනුන්ට ආදරය කරන තරමටම අනුන් තමන්ට ආදරේ නෑ කියලා කෙල්ලේ පෝස්ට් එකක් දාලා තිබ්බා. මම ඕක දැක්කා. එකතරයක්. මා රැවටුණා හරි ගියායි පස්සේ. කෙල්ල දාලා තිබ්බා කවදා අනුන්ට ආදරය කරන බඩුවක්ද මොනක්ද මන් දන්නේ නෑ ඉතින්. දාලා තිබ්බා. ඊට පස්සේ මේ මං ගියා ඉන්බොක්ස් ගිහලා මේ එකපාරම මුකුත් වෙනා හායි කොහොමද කියලා මම ටිකක් අහලා ටිකක් මැසේජ් කරනවත් එකපාරම පොන්නහුත් ටික තාතෝ කවුද කියලා මට බැන්නානේ මේ මැසේජ් කළා. හැබැයි වොයිස් එක වෙනා වොයිස් එවන්න කිව්වා වොයිස් එව්වෙත් නෑ. මේකකුත් නෑ. ඉස්සර දවසක එකපාරක්. ඒ විදිහට මට බැන්නා. ඉතින් යකෝ තොට එහෙම ඩීල් යන්න ඕන නම් මගෙත් එක්ක ඩීල් යනවා නම් මම කස්ටමර් කෙනෙක් නම් මම උඹට මැසේජ් කරා නම් උඹ මගෙත් එක්ක ඩීල් එක යන්න දෙන්න. අනේ මේ උඹ විතරද පට්ට ඉන්නේ මේ අන ෆේක් account එකක්ද මොකක්ද දන්නේ නැහැ. උඹ විතරක් නෙමෙයි අද හුත් ගොඩක් මේ ගෑනු ඉන්නවා තව. හරිද? අනික ගෑනු මට ආදරේ මං ඒක දන්නවා. ගෑනු මං වෙනුවෙන් ඉන්නේ. මට ගෑනු ඔක්කොම මට ආදරේ මේ ලෝකේ ඔක්කොම ගෑනු මගේ. ඔව් ලොකු සීන් එකක් නෙමෙයි. ඇත්ත හරි ඇත්ත කියන්නේ. ඇත්ත කියන්නේ මේ ලෝකේ ඉන්න හැම ගෑණියෙක්ම ආදරය කරන්නේ මට.
ඒ පිවිතුරු ආදරේ දෙන්නේ මට. වෙන උන්ට නෙවෙයි මට. හරි. එතකොට මම තමයි අර රජ්ජුරුව මං. හරි. මං තමයි මේ කවුද අර මහා ලොකු රජතුමා. මම මගේ බිසෝවරු තමයි මේ ලෝකේ ඉන්න හැම ගෑණියෙක්ම මගේ බිසෝවරුනේ. ඒ බිසෝවරු මාව නාවනවා. ඒ බිසෝවරු මාව ගඟුලේ බැස්සවල නාවලා මාව වඩාගෙන එනවා. ගෑනු ගොඩාක් උකුලේ මැරෙන්න මං ආසයි. කවදා හරි මැරෙන්න ගෑනු ගොඩකගේ උකුලේ. ඒ ගෑනු මාව තුරුළු කරගන්නවා. ඒ ගෑනු මට හරි ආදරේ. ඒ ගෑනුන්ගේ ජංගි මං ගන්නවා. මං හැම ෂෝ එකකදීම හැම රියැක්ට් එකකදීම මේ ජංගි පාවිච්චි කරනවා. ඒවා ඉම්බා රියැක්ෂන් කරනවා.